මේ තිබ්බ කෑනේ. Kita lah ini kecil kalau. මිනිසුරුවරයා සේරුනොර පොලිස් වසම 217 ගාමිණිධාරි වසම එහා පැත්තේ තියෙනවා දැනට වසර ගානාවකට ඉස්සර පහුගිය රජයෙන් කෝටි ගානාවක් වැය කරලා හදපු විදුලි වැට. ඒ විදුලි වැට බිම තියෙන්නේ. ඉතින් ගොවිතැන් රැක ගැනීම බොහෝම අපහසු වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට යායේ වැඩ අවසන් නිසා අලි 40ක් විතර හැන්දෑවේ 5 වෙනකොට යායට එනවා. යායේ ඇවිදලා කණ්ඩ දෙයක් නැති නිසා සම්පූර්ණ මේ බවභෝග මේ ගොවි ජනතාවගේ අසරණ ගොවි ජනතාවගේ විනාශ කරනවා. දැන් මේ වෙනකොට දැන් ඊයේ මේ රුපියල් 50000ක විතර මෙතන අලාභයක් කරා. එතකොට අතන අර කපන මැසිමකට අර පාරායිනේ තියෙන ඒකට හානි කරා. අලුත්ම මැසිමක්. හැමදාම ගියක් දවස් 2-3කට සැරයක් කඩනවා. අලි වෙඩි වලට පුරුදු වෙලා මේ අලි එලවන්න බෑ. ඕක තමයි ඇත්තම தත්ත්වය. ඉතින් අපි උතුම් රජයෙන් ඉල්ලන්නේ මේ අසරණ ගොවි ජනතාවට සහනයක් සලසන්න කියලා මේ අලි වනාලි වදුරින් මේ ජීවිතත් මේ ගොවිතැනුත් ආරක්ෂා කරගන්න. වසමේ මේ සමගිපුර ගම්මානේ අපේ නිවස අද උදේ පාන්දර වෙනකොට අලි ඇවිල්ලා වනාලි ඇවිල්ලා විනාශ කරලා තියෙන්නේ. ටීවී එක රේඩියෝ එක එහෙම මොනවත් ගන්න දෙන්නේ නැහැ. මේ දොර ජනෙල එහෙම කඩාන ගේ අස්සරම වැටුණා. අපි මේ මෙතන ඉඳද්දි මං හිතුවේ මේ ටීවී එකට මේ අකුණක් ගැහුවා කියලා. ඔක්කොම කඩාන මේ ඔක්කොම මේ පැත්තට මේ වල වැටුණා ගේ අස්සට.